ළමයි 2027 විභාගෙට ලෑස්ති කරන ප්‍රොජෙක්ට් එක අපි පේපර් රිවිෂන් එක පටන් ගන්නවා මේ කතා කරන්න යන්නේ ඒක ගැන. මේ වෙනකොට අපි පේපර් රිවිෂන් 5ක් කරලා තියෙනවා. ඔය පේපර් රිවිෂන් 5න් 3යි 4යි පේපර් රිවිෂන් දෙකේ රිසල්ට්ස් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා 2023 A level 2024 A level කියන 24 A level 25 A level කියන බැචස් දෙක. ඔය දෙකේම ලංකාවේ මුල් 25 දෙනා ඇතුලේ ළමයි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු දෙකක් කන්සෙකිටිව්ලි මුල් 25 දෙනා ඇතුලේ 4+ ඉන්න කෙමිස්ට්‍රි පන්ති ලංකාවේ ඇති තරම්. ඒ හින්දා මේක ළමයෙක්ව ගොඩ දානවා කියන එකට ආය වෙන සාක්ෂියෝමනා නැහැ. ඒතර කලින් අවුරුදු 5 ගත්ත අත්දැකීමුත් එක්ක මේ 6 වෙනි වර්ෂන් එක සැප්තැම්බර් මුල සතියේ අපි පටන් ගන්නවා. අපි පෙරහුරු විභාග ලියවනවා, සතිපතා ටෙස්ට් පේපර්ස් ලියවනවා, විවරණ ලියනවා, ෂෝට් නෝට් හදනවා. ඊට අමතරව මේකේ මාස දෙකක් අරගෙන සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක ඇතුලේ ජෙනරල් අපි අය සම්පූර්ණයෙන් රිවිෂන් කිරීමක් කරනවා. ඊට පස්සේ ඉනෝගනික්, ඕගනික් ඒ වගේ සම්පූර්ණ පුනරීක්ෂණ වැඩපිළිවෙලකුත් මේකටම බද්ධ වෙලා යනවා. සතියකට පැය 6ක් විතර අපි වැඩ කරනවා පේපර් ලියන්න ගන්න කාලෙට අමතරව. ඊට අමතරව MCQ ප්‍රැක්ටිස් එකට වෙනම පැය දෙකක් වැඩ කරනවා. ඒතර මේක හින වර්ක් ලෝඩ් එකක්. හරිද? ඒතර දරුවෙක්ට හිතෙන්න පුළුවන් සතියට පැය 8ක් අපි වැඩ කරද්දි හිතලා බලන්න පුතා මාස 10ක් අපි සැප්තැම්බර් ඉඳන් ඊළඟ අවුරුදු ජූනි වෙනකම් මේක කරොත් තියරි පන්තියක පැය 8ක් කියන්නේ සති දෙකක කන්ටෙන්ට් එක අපි මේකේ කරනවා. ඒතකොට තියරි පන්තියක් මාස 20ක් කරනවා වගේ. අවුරුදු එකමාරක් දෙකක් ගත්තොත් තියරි පන්තියක අපිට සිලබස් එක ලස්සනට ඉවර කරන්න පුළුවන් නේ. දැන් ඔයාලට අත්දැකීමුත් තියෙන දරුවෝ හින්දා. මේක හරි ලස්සන වැඩපිළිවෙලක්. හරි. ඒතකොට පෙරහුරු විභාග පවත්වනවා. ඒ පෙරහුරු විභාග වල ලකුණු ටික දෙන්න අපි ලස්සනට වෙබ්සයිට් එකක් අලුතෙන් ලොන්ච් කරලා තියෙනවා. ඒක ඇතුලේ සතිපතා ඒ පෙරහුරු විභාග වලයි සතිපතා ලියන ටෙස්ට් පේපර්ස් වලයි ඔයාලගේ ඇවරේජ් එක එනවා. ජෙනරල්, ඉනෝගනික්, ඕගනික් කියන එක සෙක්ෂන් එකේ ඇවරේජ් එකයි සමස්ත ඇවරේජ් එකයි වෙන වෙනම එනවා. අපි AI ඉන්ටග්‍රේෂන් එකක් කරලා තියෙනවා. එතකොට ඔයාගේ ලකුණු වේරියේෂන් එක AI වලින් ඇනලයිස් වෙලා ඔයාට එක එක්කෙනා වෙනුවෙන් ආවේනික වෙනම ස්ටුඩන්ට් ප්ලෑන් එකක් එනවා. එතනින් අතර වෙන්නේ අපේ වෙනම ඉන්ස්ට්‍රක්ටිං පැනල් එකක් ඉන්නවා. ඒ දරුවෝ අපේ බ්‍රේන් සෙන්ටර් එක තමයි අපේ টොප් ලිස්ට් එන ළමයි ටික තමයි වෙනම මැනේජ් කරන්නේ. ඒතර টොප් ලිස්ට් එන ළමයින්ට වෙන වෙනම සතිපතා මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. මෙන්ටරින් මීටින්ග්ස් එක කොහොමද වැඩ කරන්නේ තව එයාලට ෂයින් වෙන්න තියෙන්නේ කියන එක. මැද හරියේ ඉන්න ළමයින්ට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් යනවා. අග හරියේ ඉන්න ළමයින්ට එක ලෙවල් එකකට ඇවිල්ලා මැද හරියේ ඉන්න ළමයින්ගේ ගෲප් එකේ දරුවෝ පයින්කම් වෙනම ඇසිස්ටන්ස් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක අංග සම්පූර්ණ වැඩ පිළිවෙලක්. අවුරුදු 5ක අපි ගත්ත අත්දැකීම් මේක තුල එක්සිකියුට් වෙනවා. හරි, මේක තමයි මම දකින්නේ. මේක අනිත් එක තියරි පන්තියත් එක්ක බද්ධ කරගන්න එපා. අපේ තියරි එන නොවන ඕනේ දරුවෙක්ට මේකට එන්න පුළුවන්. මාස 10ක සැප්තැම්බර් ඉඳන් 27 ජූනි වෙනකන් කාලය අරගත්තොත් මාස 10ක කාලයක් ඇතුළත ලකුණු 20ක් 15ක් පේපර් එකක් ලියුවොත් එන දරුවෙක් ලකුණු 75ට 80ට ගේන්න ඔබ්ජෙක්ටිව් එක. ඒ පරමාර්ථය මුදුන්පත් කරගන්න තමයි ක්ලාස් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර වැඩි කතාව ඕනේ නැහැ. කට්ටියම 4 වෙනිදා පළවෙනි දවසට මේ අපේ හොට්ලයින් එකට තිරේ දිසෙන අංකයට වල කතා කරන්න. කතා කරලා පළවෙනි දවසේ වැඩවලට සම්බන්ධ වෙන්න. එදාට මම සම්පූර්ණ ප්ලෑන් එක විනාඩි 45ක් පැක් කරගෙන කියන්න. මේ ඔයා දිනන ප්‍රොජෙක්ට් එක කීයටවත් මේක මග හරින්න එපා. යාළුවන්ට මේ පණිවිඩය ෂෙයා කරන්න. ජය වේවා.